friends, ඉතින් welcome back to my gameplay video. ඔන්න ඉතින් අද play කරන්න යන්නේ Scary Mansion game. ඔව් Scary Mansion තමයි. මම සල්ලි වුණා. ඉතින් මේක ඇවිල්ලා horror game එකක්. ඔවුන් ඉතින් horror game නැති action game play කරන්නේ නැහැ නේ. කමන්නේ action game තිස්සලා දාන්න බලාපොරොත්තු තියෙනවා කමන්නේ. දැන් උකුල දකින්නද මොකද දෙන්නේ? මං ආවා මේක දෙත් පීසාව කැඩ ඩිලිවරි ගන්න. එයාපු ගා මේක දෙර ඉන්නකම මාවල් එකනේ පීසා එකක් කරන්න හැදුවා. සල්ලි දැන් අර යකා කොහෙ ඉන්නවද? මං සල්ලි ටික ගත්තේ නැහැ නේද? කමන්නේ. ඉතින් බය කරන්න බෑකෝ. ෆිල්ම් එක දැකලා බය වුණා. මේ පොඩක් මේක ගන්න තරමින් පොඩි ගේම් එකක්. අර පොඩි ගේම් එකක් වුණා මේ ගේම් එක අඩු. ඒ පාර වෙන්නේ නැහැ. අපි ඕකනේ. අඩු අපි දෙන්න. aduh hari bang ඉතින් අර ගොන් හිපාට ඔපත පැටියම වල්ල ගත්තා ඌ මොකේද දන්නේ නේ බා මේක එනවා දැක්කේ මං අර ෆිල්ම් එකක් බදාගෙන ලව් කර හිටියනේ මම ෆිල්ම් එකට බය වෙලා හිටියනේ ඒ වෙලාවේ ඌ මම වල්ල ගත්තා ඉතින් දැන් උඹ දකින්න නැති නුගේ හැටි කැට විතරක් බලපන් කොයිද ඉතින් මං කොතනද මෙතනට ආවේ මං කලින් ගෝස්ට් මොඩ් දාලා මේ ගේම් එක එකපාරක් ඉවර කරා මම පියානෝ එකක් තියෙනවා සද්දයක් නෑ සද්දයක් එනවා අඩෝ මම මේ හඳේලිය දැක්කනේ බයික තමයි උනේ කලින් පාර මට මං හඳේලිය දිහා බල බලද්දි අර වෙලේ මට හඳේලිය පෙන්නවා කමන්නේ මේ හරි තියෙන්න ඕනේ මට මං කලින් ගෝස්ට් මොඩ් දාලා මේක ප්ලේ කරලා තියෙනවා ස්මෝල් කී එක මේ කොහේ හරි තියෙන්න ඕනේ මේ ගේම් එකේ ලාචි තියෙන තැන හොයන එක තරම් අමාරුද තවත් නෑ බං මේක දර හැම පොඩි තැන් වල ඊට ලාචි තියෙනවා බං මේ කොහෙද අර ජෝන්ස් ඒක ලෙවල් හાર્ඩ් එකේ ගිහිල්ලා අන්ලොක් කරගන්න ඕනේ ගන්නේ මට කියන්න බැරි මේ ගේම් එකේ මොඩ් තුනක් තියෙනවා. ඊසි මොඩ් එක ගන්නත් පුළුවන්, normal මොඩ් එක ගන්නත් පුළුවන්, hard මොඩ් එක ගන්නත් පුළුවන්. මම hard එකේ play කරලාත් නෑ, normal එකේ නම් play කරලා තියෙන එකපාරක්. ඉතින් ඔයගොල්ලන්ට ගේම් ප්ලේ එක දාන්න ඕන හින්දා මම ඊසි මොඩ් play කරනවා. ඉතින් ඊසි මොඩ් එක නම් ඔය දොරවල් අර යකා කොහෙන් ඉන්නේ නැහැ අකෝ බයි බෑ. ටීවී එකක් තියෙනවා නේද? දාන්න පුළුවන්. යමු. අරලා බලමු. ඊ කලින් පාර මෙතන තිබ්බේ නෑනේ බයි අතුරු. මාරු වෙලා කමන්න අපි යා දාලා මේක අරගත්තා මෙතනින් අතුරට ගියා ෆ්‍රිජ් එකේ මොනවද කණ්ඩෝකුත් නැද්ද නෑ සල්ලි තියනවනේ මේ ගේම් එකේ සල්ලි ගන්න තියෙන්නේ තමයි දැන් බං බලහන් දැන් මම මුගේ ගෙදරට ආවා ඔව් බලහන් සල්ලි දැන් මම මුගේ ගෙදරට ආවා දැන් මුට වැරදිලා හරි මූ මා ගේ ඇතුළට අරන් කෝටු මස් කරන්න දඟලන්නේ නැතු මූ මට සල්ලි දීලා යවුවා මුට මේ සල්ලි ටික ඔක්කොම බේර ගන්න පුළුවන් මං අහන්නේ සෙල්ලම් කරනවා නේ ඉතින් මූත් සෙල්ලම් කරනවා නේ මේක මොඩකම ඒක නේ මං කියන්නේ මොඩකම නෙමෙයි ඔව් මොඩකම තමයි මේක දිගේ උඩට යන්න බලන්න ඉතින් මේක MB 100 ගානක විතර ගේම් එකක් 100 ගානක හරි කොහොම හරි ඒ වගේ ගේම් එකක් අපි MB 100 ගානට හරියන ග්‍රැෆික් නේ දීලා තියෙනවා මොකක්ද දන්නේ ගේම් එන්ජින් එක මාත් මේ දවස්වල ගේම් එකක් හදන ගමන් තමයි ඉන්නේ සල්ලි ඈතට බෙන්නට දීපාර ආත් මේ දවස්වල පොඩි ගේම් එකක් හදන ගමන් තමයි ඉන්නේ මම තාම මේක නමක් දැම්මේ නෑ සල්ලි පාවෙනවා අඩොඩ ගේම් එකේ ග්ලිච් එකක් නෑ පාවුන නෑ සල්ලි නේ බා සල්ලි ටික එකතු කරගෙන ඉතින් ඊළඟට මාත් මේ දවස්වල පොඩි ගේම් එකක් ඩෙවලොප් කරගෙන යනවා යුනිටි වලින් ක්‍රියේට් කරන්නේ ඒක නම් මෙච්චර ග්‍රැෆික් දෙන්න බැරි වෙයි පොඩි ලැප්ටොප් එකෙන් මම එක හදන්නේ ඒක නෙමෙයි මම කියන්නේ මෙතන අර හැලපෑර මොනව වෙලක්ද දන්නේ නැහැ මේක ඇරලා බැලුවා නේද මොකද හැංගෙන්නේ අරුණ එක හැංගිලා එමු ඊ කොහොමද දැක්කෙත් නෑ මං ගේම් එකේ සමහරට ගේම් එකේ මොකක් ග්ලිච් එකක් ඇවිල්ලා ඌ මේසක් බදාගෙන ලව් කරනවද දන්නේ මට ඒක වෙලා තියෙනවා නැත්නම් එහෙම ගේම් හදන එකෙක් විදියට මට ඒ වගේ අත්දැකීම් මොන තරම් හම්බෙලා තියෙනවා මේ කුසල්ලි දැන් තියෙන්න ඕනේ දැන් තැන් වල අම්මසේ ගරාජ් එක මේ හැංගෙන දන ඉතින් යතුරත් හම්බුණා මේ ගේට් එකේ උනාට ඉතින් වටයක් ගහලා හොයාගන්න තිබ්බනම් හොඳයි උනේ මේ බලන්න ලාචි මේ
කවුද කිව්වම මේක තමයි ලොක කියන්නේ මේ මන්ද පොතේ හැටියට නම් මං උඩින් ගිහලා තමයි ලොක් එක අරින්න ඕනේ අර මෙතනින් මතුනොත් එහෙම ඌ මගේ ලොක් එක අරිනවා මං ඒක දන්නවා මේ ගේම් එකේ අර 1900 ගණන් වල වයිබ් එකක් තියෙන කියන්නේ මුකේ හදලා නැද්ද කොහෙද හරියට එතෙන් පස්සේ අප්ඩේට් එකක් දීලා නැහැ අඩු ඇරුණා ඉලගි දෙම්මත්තම රටක් වටන ඕල්ලෙක් ඉතින් ඔන්න ස්කේරි මෙන්ෂන් ගේම් එකේ ෆුල් ගේම් ප්ලේ එක ගහුවා තව ගේම්ස් ගහලා තියෙනවා එන්ඩ්ලස් නයිට්මෙයාර් 1 ෆුල් ගේම් ප්ලේ ගහලා තියෙනවා තව මොනවද ලෙවල් ඩෙවිල් ප්ලේ කරලා තියෙනවා ඉතින් ඒකෙම ගිහලා බලන්න ලෙවල් ඩෙවිල් එක නම් ආතල් හිනා කල මැරෙනවා ඉතින් බලන්න ඉතින් අද ටටා ගුඩ් බයි